මොයින් කුමකටද පැමිණියේ? උතුමාණෙනි, ඇයි ඇයට සමාව දුන්නේ? ඔබනේ ඇය වරදකාරියක් කළේ. ඇය අපේ අධිරාජ්‍යයේ සොහොන් ගැබට ඇතුළු වුණා. මොයින් ඇගේ පෙනුම ගැන සිතුවේ නැතිද ඔබ? ඇගේ රූප ස්වභාවය වැදගත් නැහැ. තහනම් කලාපයට ඇතුළු වීම වරදක්. සමාව දීම නන්වියේ අධිරාජ්‍ය උසස් ගුණය පෙන්වීමක් නේද? එහෙම නේද? එහෙමයි. කොහෙද දැන් මේ තරුණිය සිටින්නේ? එතුමිය ස්නානය කරනවා. හැමදේම හරිම ලස්සනයිනේ. පරිසර දූෂණ නෑනේ. ඉන්න සාදරයෙන් පිළිගන්නවා. හරි කරුණාවන්තයි. බලන්නද? පෞරාණිකයි. මං ගන්නද? ගන්න. යන්න. වටිනවා ඇති. මේක දැක්කම තාත්තා සතුටු වෙයි. ඒ ටික බරයිනේ. ඔබ නෑ එන්න එපා. ළඟට එන්න එපා. සරක් කිව්වනේ ළඟට එන්න එපා. එපා. දන්නව ඔබතුමා රුන්ති රජු බව. ඒත් මම මේ අධිරාජ්‍ය නෙවෙයි. මම අධිරජු වුණත් ඇය වගේම මාව ප්‍රතික්ෂේප කළ දෙවිනිය ඔබයි. මොකද්ද කිව්වේ? මේ තමයි. ඔබේ රුව නම් හරියටම ඇය වගේමයි. ඔය කතාව ආයි කිව්වොත් මම යනවා. මේක පළමු හමුව වෙනුවෙන් යන්නම්. නවතින්න. අතහකට ගන්න. හොඳයි. ඒ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. මම ඔබට යමක් පවසන්නයි පැමිණියේ. ප්‍රණීත භෝජන සංග්‍රහයක් සෝදානම්. එයට සහභාගී වෙනව නේද ඔබ? හොඳයි. එන්න මේ පැත්තේ. හරි. ටිකක් ඈත් වෙලා ඉන්න. උතුමාණෙනි, පැමිණෙන්න. මේ පැත්තෙන්. මෙහින්. හරි. මේ මොකද? මෙහෙමද හැසිරෙන්නේ? කාරණය. පැමිණ අසුන් ගන්න. කැමති දැනගන්න ඔබ ගැන. කොහොමද? මම තින්යාව. තින්යාව ඔබ කොහේ සිටද පැමිණියේ? ඇත්තටම ඒක තේරුම් කරන ටිකක් අපහසුයි. මම මෙහෙට ආවේ අනාගතේ ඉඳලා. ඊයේ තාත්තා කළ ගවේෂණයකින් මේ රාජ්‍යයට අයත් නවග්‍රහ චක්‍රය සොයාගත්තා. ඒ දිව්‍යමය ශක්තිය පෙන්වන්නක්. ඒක දැන් පුරාවිද්‍යායතනයේ. මම පුස්තකාලයට ගියා එහි තොරතුරු ටිකක් සොයාගන්න කියලා. කුතුහලය නිසා ක්‍රියාත්මක කළා විතරයි. ඒකෙන් ප්‍රබල ආලෝකයක් නිකුත් වුණා. විදුලි කදම්බය වගේ දෙයකින් මාව ඇතුළට ඇදගත්තා. අන්න එහෙමයි මම අතීතයට ආවේ. චෝදනා කළා අනවසරෙන් ඇතුළු වුණා කියලා සොහොන් ගැබට. මතකනේ? මෙන්න මෙයා තමයි දඬුවම් කළේ. ඔබතුමා ඇවිත්නේ මාව බේරගත්තේ. මම කියපු දේවල් තේරුණාද? දෙවියනේ කොහොමද මෙයාලට තේරුම් කරන්නේ? ඇත්තටම මේ සිදුවීම හිතා ගන්නවත් බෑ. කොහොම වුණත් මේ දේවල් ඇත්තටම මටත් හරි පුදුමයි. නොදැන කළ බවද පවසන්නේ. නමුත් එක දෙයක් මට ස්ථීරයි. උතුමාණෙනි, මෑ මගේ සොයුරිය විය නොහැකි. මට වැටහෙනවා. ඇය පැමිණියේ වෙනත් ලෝකකින් වුවත් ඇය සිදු කර තිබෙන්නේ රාජද්‍රෝහී ක්‍රියාවක්. අයියෝ,
කිව්ව නේද එතෙන්ට කිසිම කෙනෙකුට ඇතුල් විය නොහැකි බව. එහෙනම් ඒ ඉතින් තහනම් දැන්වීමක් නොදැම්මේ. කට හොඳයි හොඳයි. ඇය මේ රාජ්‍ය නීති දන්නේ නෑනේ. ඒක තමයි. තින්යාව. කොහොම නමුත් ඔබගේ පැමිණීම අපට ඇත්තටම ලොකු සතුටක්. ඒ වෙනුවෙන් ඔබත් සමග සාදයට අපි සියල්ලම සූදානම්. හරි. ඒත් ඊට කලින් මම දෙයක් අහන්නද ඔබතුමාගෙන්? අහන්න. ඔබතුමා කිව්ව මම මෙහි සිටි කෙනෙක් වගේ කියලා. ඔබ හිටපු ෆොන්ටිෆෙක්ස් වගේ. ඇය ෂයන්යුවේ. ෂියන්යුවේ? දැන් ඇය කොහෙද ඉන්නේ? මිය ගිහින්. ඔහු දිකු කරකට පෙර. ඇය ඔබතුමාගේ නවත්ත ගන්න. හද රජනිය. ආරම්භ කරන්න. ඒ පසුවට. හරි. ඒ ඇය නොවෙයි. දඬුවම් දෙන්න බැරි නම් මාලිගෙන් පිටමං කරන්න. හේතුව? හැසිරෙන්න දන්නේ නැහැ. සම්ප්‍රදාය හඳුනන්නේ නැහැ. සියල්ල විප්‍රකාරයි. තවත් රඳවා ගතහොත් ගැටලු මතුවේවි. ඒත් ඇය ෂයන්යුවේ වගේමයි. රුවෙන් පමණයි. නියව්වා දෙවඟනගෙන් වරම්ලද මගේ සොයුරිය අසම සම වූ ශාන්තුවරයක්. ඇය විශේෂයි අන් සැමට වඩා. උතුමානනි ඇයව පිට කරන්න. උතුමානනි වසර 20ක් ගෙවුණා. ඇය මිය ගියත් ඔබට ඇයව අමතක කළ නොහැකිද? නොහැකි. උතුමානනි ඇයත් ඇගේ උරුමයත් දැන් සැඟව අවසන්. මගේ හදවතේ රජනිය ෂයන්යුවේම පමණයි. උතුමානනි ඇය මගේ සොයුරිය වගේ නොවේ. මගේ සොයුරියවත් ඇයවත් ඔබතුමාට හිමි නැහැ. මේ කාලෙත් දියුණුවත්කම් කලාවක්. මම මේවා ගෙනියනවා. තාත්තා බොහොම කැමති වෙයි. උතුමානන් සැපත්වන වගයි! ඔබතුමාද? කුමක්ද කරන්නේ? මොකුත් නැහැ. ඇයි මම හමු වෙන්න ආවේ? ඔබට කෙනෙකු පෙන්විය යුතුයි. කවුරුද? පැමිණ බලන්න. හොඳයි. ලස්සනයි. අපි කොහෙද මේ ඇවිත් තියෙන්නේ? ඇගේ සොහොන් ගෙබට. මං වගේ කියපු කෙනාගේද? ඇය වසර 20ක් මෙහි නිසලව සිටිනවා. ගේම් බලන්න දේනම්. හොඳයි බලන්න. දෙවියනේ ඇත්තටම මං වගේමයි. මං පැවසෝනේ මියගේ කොහමද? ඒ මගේ වරදින්. ඔබ හොඳින්ද? ඇයි? ඇයි? උත්තමාවියනි! 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 අශුභ දෙයක් සිදු වුණා. වීණාවෙන් නුහුරු සරයක්. මොනවා?
උත්තමාවේනි කුමක්ද සිදුවන්නේ? සියල්ල ගිලිහි යනවා. ඔබ හොඳින් නේද? මෙතනට පැමිණි විට පවසන්න කොමක්ද ඔබට දැනුනේ? ඔබ ශේනියගේ නැවත ඉපදීම විය හැකි. මේ වගේ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔබ හොඳින්ද? තින්යාවෝ සෙබළුනේ මුර සෙබළුනේ ඉක්මනට වෙදදුරු කැඳවන්න. තින්යාවෝ මායාදේවිට ආචාර්ය. කෝ මායාරචු? එතුමා මායාවිමනේ. මායාරජුට මගේ ආචාර්ය. එය හැඟුණද? සුබ මුහුර්තයක්. මානවලව කුමක් සිදුවේද? පුරාතන අනාවැකියක් දීප්තිමත් ආලෝකධාරා අහසේ දිස්සූ විට නන්යුවේ අධිරාජ්‍යයට ශාන්තුවරයක් නැවත පහළ වේවි. මායාපඳුර සමග තුන් ලෝකේම නපුරාතුරු දහන් වේවි. බලය බිඳේවි. මාව කැඳවුවේ කුමටද? මායාපඳුර නැවත පැමිණියේ නම් සියලු යක්ෂයින් එක් වී විපත් පැමිණවීමට උත්සාහ දරාවි. වහාම ඔබ නන්යුවේ වෙත ගොස් මායාබඳුන ලබා ගන්න. එය අනෙකු අතට පත්වීම වැළකිය යුතුයි. එහෙමයි. ඔබතුමා ඊට දුවාවද? මම ආවේ උදේ වැඩමුරේට. ඇයි ඇවිත් තිබෙනවා? කීයටද ගිහින් තියෙන්නේ? ඒ ගැන සටහනක් නැහැ. කතා කළාද? හැමතුම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මොකද? මේ වහුල් කළේ කවුරුද? මේ බලන්න. නවග්‍රහ චක්‍රය අසුරලා නැහැ. කවුරුද ඒ විවෘත කළේ? ගෙන් බලන්න. හොඳයි. කවුරුද මේ විවෘත කළේ? දුවවද්ද? මහාචාර්යතුමා මොකද වුනේ? ආචාර්ය ෂූගේ නැහැව්වා. ඔහු මෙහෙට එන වෙලාවෙත් ඇය කාර්යාලය තුල සිටියලු. මෙය තබා ආපහු යද්දි තොරතුරු සොයමින් සිටියලු නවග්‍රහ චක්‍රය ගැන.
කරදරයක් නැතුව ඇති. ආරක්ෂකන්සේට දන්වන්න. ඇගේ මිතුරිය ශියාඔයේ එහෙත් බලන්න. තේරුණානේ තව ඇය යනයෙන් හැම්ම තැනක්ම බලන්න. හොඳයි. මෑට අතීතයේ සැවීමටත් අනාගතය දැකීමටත් හැකි. ඇත්තටමය විය හැකිද. සියල්ල සිදුවේ මා දන්නා කරුණු අනුව නම් එය අදාගත නොහැකි. ආශ්චර්ය ජනකයි. අවති වුණාද? ඇයි මම මෙතන? මෙහෙමයි. ඔබ ෂේන්යෝගේ සොහුන්ගෙපට ගිය විට දීප්තිමත් ආලෝකධාරා ඇතිවී ඔබ සිහිසුන්ව ඇද වැටුණා. පසුව මෙතනට ගෙනාවා. මට ඒ යන්තම් මතකයි. ඖෂධ පානේ රැගෙන එන්න. ඕනේ නෑ. ඇයි? මම වසදේවි කියලා සිතුවද? අපොයි නෑ. අසනීපයක් නෑනේ. මම සෞඛ්‍ය සම්පන්නයි. එහෙමද? හොඳයි. ඔබේ එවතුම් පැවතුම් සියල්ල ෂයන්යෝට වඩා වෙනස්. ඒත් ඊයේ සිදුවීමෙන් පසු ඔබ ඇගේ නැවත ඉපදීම් බව විශ්වාසයි. පවසන්න ඔබ මට මේ පලඳනාව ලැබුණේ කොහොමද කියලා? මේකද? පරණ බඩු එකතු කරලා තාත්තගේ යාළුවෙක් දීලා. මගේ තාත්තා පුරා විද්‍යාඥයෙක්. ඔබ දන්නවද මේක හිමිකරු ෂයන්යුවේ බව? නිව්වා දෙවඟනය නිමැවූයේ මානවයා මැව් මැටිපිඩෙන්මයි. එයට මායා බලයක් තියෙනවා. ඒ ඔබ තොරාගත් නිසා ඔබ ඇයගේ නැවත ඉපදීම විය යුතුයි. විශේෂයක් තියෙන බව නම් මටත් දැනුණා. විශේෂයක් තියෙන නිසා නේද මම ඇය වගේ කියන්නේ? මගේ හදවතේ රැජින ඇය පමණයි. ඇය මිය ගියේ මොනව වෙලාද? මම ඇගේ පුනර්භවය නම් මේ දැනගත යුතුයි. හොඳයි, මං ඒ ගැන පවසන්නම්. මැටිපිඩක් ගෙන නිවා දෙවඟන යහපත් ලොවක් මෙව්වා. මේ ලෝකය ජීවීන් පිරී ගියා. වසර ගණනාවකට පසු අග්නිහා ජලදිවිවරු නොසිතූ ලෙස සිහසුන්ට තරඟවැදුන් නිසා සංග්‍රාමයක් ඇති වුණා. ජලදෙවිඳුන් භූෂූෂන් කන්ද හැපීමෙන් මුළු ලෝකෙම කම්පිත වී ගියා. ඒ අතර යක්ෂයන් කැරලි ගැසුවා. සුසාකු, බැසොල්ට්, හරිතමකරා, ශ්වේත ව්‍යාග්‍රෑවිනි සතුන් මනුලෝ පාලනයට පැමිණියා. ලෝකෙට නපුරු දසාවක් උදා වුණා. නිව්වා දෙවඟන යක්ෂයන් මර්ධනයට අහසමෙව් වර්ණ 12න් මායා බඳුන නිර්මාණය කළා. යක්ෂයන් බියගැන්වීමට ඒ උපකාර වුණා. ඔවුන් ඒ නිසා යටත් වුණා. නැවත සාමය උදා වුණා. නිව්වා දෙවඟන ලෝකෙ මෙව්වා. ඇය පූජනීයයි. දෙවඟනන් අතරේ ඇය උත්තරීතරයි. සුරාදිරජ ස්වර්ග හිනිමග පහතට හෙලා බයිෂි සහ ටෙන්ෂි දූතිකාවන් මිහිමතට එව්වා. නිවා දෙවඟන සුරයන්ගේ මෙන්ම අසුරයන්ගෙත් සිද්ධිනා ගත්තා. ඊට පස්සේ මොකද වුණේ? ලෝම සංසුන්න සාමීන් සතුටින් පිරී ගියා. බයිෂී හා ටෙන්ෂීගේ පැමිණීමත් සමගම අනපේක්ෂිත ලෙස භූත අධිරාජ්‍යයේ දරුණු යක්ෂයෙක් පහළ වුණා. ඔහු යක්ෂයන් ඒකරාශි කරමින් මනුලොව විනාශ කළා. නිවා දෙවඟන යක්ෂයන් විනාශකොට මානවයන් මුදවාලීමට බයිශීසා ටෙන්ෂි දූතිකාවන්නට බාර කළා. නිවා සංගීතයද දෙවඟනවන් නිසා එම දූතිකාවන්ගේ නම් වෙනස් කරනු ලැබුවා ෂයන්යුවේ සහ මෝයින් ලෙස. බයිෂී යක්ෂීන් පැරදවීමට මායාබඳුන භාවිතා කළා. මායා රජු සමග දරුණු සංග්‍රාමයකට එළමුණා. මායා රජු පරාජයට පත් වුණා. නමුත්
ඇය හෝ විනාශ කළේ නෑ. අනුකම්පා කර නිදහස් කළා. සංග්‍රාමයෙන් පරාද වූ නිසා මානවයට නපුරක් කරන්නට ඔහු බිය වුණා. යක්ෂීන් මායා බඳුනට බිය වුණා. ලෝට නැවත සාමි උදා වුණා. මනුෂ්‍යයන් සතුටින් ජීවත් වුණා. නමුත් ඔවුන් තුළ ආත්මාර්ථකාමීත්වය පැවතුණා. අවාසනාව පැමිණියා. වස්තුව සහ භූමිය උදෙසා ඔවුනොවුන් යුද වැදුණා. බිහිසුණු සංග්‍රාම නොනැවතීම පැවතියා. දහස් ගණන් ජීවිත ඒ සංග්‍රාමයේදී අහිමි වී ගියා. සුර අධිරාජ්‍යයා සංග්‍රාම ගැන කෝපාවිෂ්ට වුණා. ඉන්පසු සුර අධිරාජ්‍යයා බයිෂීට සහ ටෙන්ෂීට නැවත සුරලොවට පැමිණීමට නියෝග දෙනු ලැබුවා. කොහොමද හෙම කරන්නේ? සටන් කරන්නේ පාලකයෝ. සාමාන්‍ය ජනතාව අසරණයි. ඒත් පීඩා විඳින්නේ ඔවුන්. ෂියන්යුවටත් එසේ සිතුණා. අහිංසක ජනතාව මුදවාලීම සඳහා මෝයින් සමග එක්වෙමින් ගංවතුර නවතාලන්න ඔවුන් දෙදෙනාටම හැකියාව ලැබුණා. ෂියන් නැවත සුරලෝට ගියේ නෑ. ඒ ගංවතුර නවතාලන්න ඔවුන් දෙදෙනාට මකරාධිරාජ්‍යයේ සහය ලබා ගන්න පුළුවන් වුණා. තම අනට පිටුපෑ නිසා සුර අධිරජ උදහස් වුණා. ස්වර්ග ඉනිමග ඉවත් කර ඔවුන් පැමිණෙන මාවත වසා දැමුවා. මකර රජුගේ අමරණීයත්වය අහෝසි කළා. මකර රජු යක්ෂයන්ගේ ලෝකෙට ඇද වැටුණා. ජනතාව ෂියන්යුවට ගෞරව කළා. අධිරාජ්‍යයේ කුලදේවතාවිය ලෙස රැඳී සිටින ලෙසට ඇයට ආයාචනා කළා. ෂියන්යුවේ මනුලොව සුන්දරත්වයට ඇලුම් කළා. අමරණීයත්වය ප්‍රතික්ෂේප කළා. මානවලෝ ජීවත්වීම ඇය තෝරගත්තා. ඊට අවසරය ලබා ගැනීමට නිව්වා දෙවඟන හමුවන්න ගියා. නියුවා දෙවඟනට ආචාර කරනවා. කිමද ඔබ සුරාධිරාජයට අවනත නොවී මානවයන් හට උපකාර කළේ? මම ඔබතුමියගේ නියෝගය අනුවයි කටයුතු කළේ. ඔබතුමිය මානවයා නිමැව්වා. අහස වර්ණවත් කළා. මායා බඳුන නිමවා සියල්ල කළේ මානව යහපතටයි. දුරදිග නොබැලූ සුරාධිරාජයා ලොව තිය කර හැරීමට තීරණය කළා. අසරණ මිනිසුන්ගේ දුක මට දරාගෙන සිටීමට නොහැකි වුණා. ඒ නිසා යනට පිටුපා ගං වතුර නැවැත්වූයේ. බයිෂි මනුලොව නැවතී ඔවුන්ව රැකබලා ගනිමින් යහපත සලසන්නේද ඔබ? එහෙමයි. මනුලොවදී බැඳීම් ඇති කර නොගනීවිද? මානව යහපත ගැනයි සිතන්නේ. අමරණීයත්වය අහෝසි කරන්න. නන්යුවෙහි රැඳෙන්නම්. අධිරාජ්‍යයට යහපත කෙසේ හෝ උදා කරන්නම්. මෙයයි මගේ පරමාර්ථය වන්නේ. මනුෂ්‍ය බැඳීමකට මැදි වුවහොත් මා ගල් ගැසී යනු ඇත. ඔබතුමියට එය පොරොන්දු වෙනවා. මනුලොව යහපත උදෙසා මෙහි රැඳීමට අවසර දෙන්න. බයිෂි එහෙමනම් ඔබ පැවසූ දේ හොඳින් මතක තබා ගන්න. පොරොන්දු බිඳ දැමුවොත් ඔබට වේදනාව විඳින්න සිදු වේවි. නන්යුවේ අධිරාජ්‍යයේ ජනතාව අසරණ වේවි. මම එය දිවිහිමියෙන් සුරකිනවා. ආශාවන්ගෙන් මිදෙනවා. ඔබතුමිය කාරුණිකයි. එතැන් පටන් ඇය කුලදේවතාවිය ලෙසින් මේ රාජධානිය ජීවත් වූවා. ඇය දයාබරිතයි. දුන් පොරොන්දු ඉෂ්ට කළා. කැපවුණා මානව යහපත උදෙසා. ඊට පස්සේ එදා සිට ඇගේ උපරිම ආරක්ෂාව යටතේ මේ අධිරාජ්‍යයට යහපත උදා වුණා. රටවැසියන් ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කළා. නවසියසුන වෙනුවෙන් අධිරාජ්‍යයක් පත් වුණා. ඒ මමයි. ශුද්ධ වූ ජලය.
කුලදෙවගන සැපත්වන වගයි. උතුමාණෙනි, රාජාභිෂේකයේදී කළ යුතු චාරිත්‍රයක් තිබෙනවා. නවග්‍රහ චක්‍රයෙන් අනාවැකි පළ කිරීමට කුලදේවතාවිය සූදානම්. ඒක සම්ප්‍රදායක්. ජනතා පරමාධිපත්‍යයක්. උතුමාණනි, මම නවග්‍රහ චක්‍රය ක්‍රියා කරවන්නම්. අනාගතයේ සුභාසුභ පිළිබඳව පෙනෙන දේ පවසන්න. හොඳයි. මාදුට සුන්දරම මුණ. ඇය හැර වෙන කෙනෙකුට හදවතේ ඉඩක් නැති වුණා. ඇය කුල දේවතාවිය බව මම දන්නවා. පාරිශුද්ධ සුරදූතියක්. නමුත් ඇයව අමතක කළ නොහැකි වුණා. මගේ හදවත මට අවනත නොවන බව හැඟුණා. ෂැන්යුවේ උතුමාණනි, නොදන්වා මෙහි පැමිණියයි. මයිසේ කළේ දැනගත්ත නම් ප්‍රතික්ෂේප කර නිසයි. ඇයි ඔබ මාව මගහරින්නේ? උතුමාණනි, මගේ වාසස්ථානයට ඔබතුමා නොපැමිණිය යුතුයි. ඇයි ඔබ එසේ පවසන්නේ? ඔබතුමාගේ සිත්තැඟි මට වැටහෙනවා. ඒ අභිප්‍රායට ඉඩදිය නොහැකි. ඇයි? මම කුල දේවතාවිය. බැඳීම් හමුවේ නොසැලෙන බවට නිව්වා දෙවඟනට පොරොන්දු වුණා. පහසු දෙයක්. ඔබ තනතුරෙන් ඉවත් කිරීමට නියෝග කරන්නම්. එවිට ඔබ සාමාන්‍ය කාන්තාවක් බවට පත්වේවි. ඒ ප්‍රමාණවත්ද? එසේ කළහොත් මේ නන්යුවේ අධිරාජ්‍ය විනාශ වේවි. ආන්න. මං ඔබ උතුටුවේ මන්දිරය තුළදී ඔබේ රුව අමතක කළ නොහැකි. දිවාරෑ ඔබ ගැනයි හිතුවේ. එය සිහිනයක් වගේ. රාජකීය කටයුතු කිරීම මම උදාසීන වුණා. ඒ නිසා ඔබ කරුණාකර මගේ බිසවන්න. එසේ නොහැකි නම් සිත් ඇවුලෙන් මිය ආවී. සියලු සැප සම්පත් තිබියදී ඔබට ලබාගත නොහැකි යුතිය කවුරුන්ද? ඇයි මා ගැනම සිතන්නේ? ඔබ හැර වෙන කෙනෙකුට මගේ හදවතේ කිසිදු ඉඩක් නැති නිසා. උතුමාණනි, සමාවෙන්න. කළ නොහැකි. මම අනදී අවසන්. ඔබට විරුද්ධ විය නොහැකි. එසේ බලකොළොත් දිවි තොර කරගන්නවා. එවිට ඔබතුමා මා ගැන නොසිතා සිටීවි. අගමී සිවීමට අකමැතියයි. ඔබට ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි. රාජධානිය ආරක්ෂා කරන්න මට සහාය වෙන්න පුළුවන්. වැටහෙන්නේ නෑ. ඇයිට අකමැති? නිව්වා දෙවඟන ඉදිරියේ මම පොරොන්දුවා. බැඳීම් හමුවේ නොසැලෙන බවට. අපේ බැඳීම් හමුවේ ඇයට ඇති සම්බන්ධය කුමක්ද? සේවය කිරීමයි වැදගත් වන්නේ. මා ඔබට අවංකවම කැමති. මෙලොව සිටින සියල්ලන් මෙය හොඳින් මටා ගනීවි. නමුත් ඔබ හැර උතුමාණනි, ඔබේ අභිප්‍රායට මා එකඟ නැහැ. සමාවෙන්න. ඔබ වෙනුවෙන් මා පැවසූ දේ සත්‍යයි. ඒට පිටපාන්න එපා. එතුමා නැවත පැමිණේවි. දන්නවා. ප්‍රතික්ෂේප කළත් ඔබ ගැන බලාපොරොත්තු තබා ගනීවි. මා කුමක්ද කළ යුත්තේ? ඔබ මෙලොව සිටින තුරු එතුමා අදහසත් නොහරීවි. විසඳුම මගේ මරණය? නැහැ. ඔබ පිටව යන්න. ඔබ තනතුර අතහැර යාමට අකමැතිද? කිත් පැසසුම් පාවෙන වලාවන් වගේ යනවා. පුරාණ සොහොන්බිමේ හුදෙකලා වාසයට. එය තහනම් ප්‍රදේශයක් වේවි කුල දේවතාවියට හැර උතුමාණන්ට පවා. මා එහි ගිය පසු ඔබට මගේ
තනතුර හිමි වෙනවා. සැබෑවටම ඇය එම තනතුරෙන් ඉවත් වී නන්වියේ සොහොන් ගැබේ හුදකලා වාසයට පිට වුණා. මම එදා ඇයට බල කර නොසිටියානම් සොහොන් බිමේ හුදකලා වාසයට ඇය යන්නේ නැහැ. මම ඇත්තෙන් මේට වගකිව යුතු වන්නේ. ඇත්තෙන්ම මමයි. ඊට පස්සේ සිතුවා සිදුවුණු සියල්ලම යටපත් වේවි කියලා. ඇය සදහටම සොහොන්ගෙබේ හුදකලාව ජීවත් වේවි කියා. ඇය නැති වේදනාව දරාගත නොහැකිව මට මරණය ළඟා වේවි කියා. ඒත් කාලයත් සමග නොසිතූ දෙයක් සිදු වුණා. මොනවද උනේ? සිදු වුණේ ඇය හුදකලා වාසයට පිටවීමයි මායා බඳුනත් රැගෙන ඒ රහස දැන සිටියේ ඇයත් ඒ වගේ මමත් මොයිනුත් පමණයි. මේ අතර අර්ධ රාක්ෂයෙක් පහළ වුණා. අඩක් මනුෂ්‍ය අඩක් රාක්ෂ. ඔහුගේ නම වන්තියන්. වන්ටියන්? අන්දකත් තියෙනවද? නිවැරදි. ඔහු තමයි. මොකද්ද කරේ? සොහොන්ගෙපට රහසය ඇතුළු වී ෂියන්යුවගේ මායා බඳුන පැහැරගත්තා. ඇය දින ගණනක් ඔහුවලහු බැන්දා. නිදි නැතුව? නිවැරදි. සිදුවූදේ කිසිවකු දන්නේ නෑ. නැවත පැමිණෙන විට එය ඇය සතු තිබුණා. සියලු කටයුතුවලින් ඉවත් වී වනවාසයට යන බව ඇය හදිසියෙන් ප්‍රකාශ කළා. ඇයට හිමි තනතුර බාර දුන්නා සොයුරිය ෆොන්ටිෆෙක්ස් මෝයින්ට. ඉතින් මොකද්ද උනේ? එය මමවත් දන්නේ නෑ. ඇය දිවි පරදුවට තබා නන්වේ රාජ්‍ය රැකගත්තා එහෙනම්. පැමිණියද? අනුවන ස්ත්‍රිය වනවාසයට පැමිණේ කියාද සිදුවේ ඔබ. ඇයිමි ඔබ හොඳින්ද පවසන්න. හොඳෙන් මම දැක්කේ හීනේ. කුමන සීනයක්ද? නෑ. ඊට පස්සේ මොකද වුනේ? අඩක් මනුෂ්‍ය අඩක් රාක්ෂයා නන්වියේ අගනුවර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පැමිණියා. ඒ තීරණාත්මක සංග්‍රාමයේ ව්‍යාග්‍ර හමුදාව මෙහෙව්වේ මමයි. සොහොන් බිමේ යක්ෂයන්ගේ සිරකුටියට මොහු ගෙන යන්න. විලංගු යොදන්න. නැත්තං ඔහු පලා යාවි. හොඳ බබයි. ෂියන්නුවේ! ෂියන්නුවේ! අභ්‍යන්තරයට හානි සිදු වෙලා සම්පූර්ණ බලය යෙද වූ නිසා ඇගේ බල බිඳිලා. කුමක්ද කරන්නේ? මම බැඳීම් ඇති කරගෙන පොරොන්දුව බිඳ දැමුවා. මේ
මගේ උරුමය මායා බඳුන දුෂ්ටයන් අතර පත් නොකරන්න සියල්ලම වග බලාගන්න. විදදුරු කැඳවන්න. විදදුරු කැඳවන්න. නිෂ්ඵලයි. අවසානයේ ඉල්ලීම ඉටු කරන්න. මායා බඳුන විනාශ කරන්න. මම පුරුදු වෙන්නම්. පුරුදු වෙන්නම්. බයකර ගමුයාලු ලොව හඳුනාගමුකෝ හෙල්ලෙන මන හොල්වන්ලු මනස සිනුම දියුණයි දලුව දකිමින්නේ ඇපල් ගහයට ඉඳන් දුටු දේසෙව්දේ අද ලෝකයමයි යහළුවනේ සිතමු එසේ මායාපාවී ආවත් සිතට විදුනෙන සොයමින් සරමු අන්දයි අඳුරුයි ඒතිමිර ඉරා අපි අලුත් දේම සොයමු මායාපාවී ආවත් සිතට විදුනෙන සොයමින්